ඉතින් යාළුවනේ අදත් මේ තවත් වීඩියෝ එකකින් හම්බෙන්නේ මම ඔයාලට තවත් විශේෂම මේ වගේ විශාල නායකයන්කින් විනාශ වුණු ගමක් පිළිබඳව තමයි දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නේ. මම දැනට දින දෙකකට කලින් මේ තවත් ගමක් පිළිබඳව වීඩියෝ එකක් මම දැම්මා. මම හිතනවා ඔයාලා සමහර අය බලලා තියෙනවා. නෙළුම් මල කියන ගම පිළිබඳව තමයි මම කලින් දාලා තිබුණේ. ඉතින් මේ ගම මේ නෙළුම් මල කියන ගමේ දැන් වම් පැත්තෙන් කිලෝමීටර් භාගයක් කියන මීටර 500ක් 600ක් එහාට තමයි මඟ පෙන්වන මේ ගම තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන දියත් කරන්නේ උඩත්තව බටමුල්ල කියන ගමේ ඉඳලා. ඒ ගමෙත් ඉන්න පවුල් ගානක් ඉන්නවා. ඒ ඔක්කොම මේ මෙතන මේ බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලය තමයි මේ දෙගොල්ලන්ම දැනට රඳවලා තියෙන්නේ. මේ ගම් දෙකේම ඉන්න ව්‍යසනයටපත් වුණු පවුල් 120ක් පමණ මේ කනිෂ්ඨ විද්‍යාලේ ඉන්නවා කියලා තමයි තොරතුරු ලැබුණේ. ඉතින් මම හිතන්නේ මේ අයට ඉක්මන් වැඩපිළිවෙලක් මොනවා හරි කර දෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම වටිනවා. ඒ වගේම පිනක් තමයි. මේ සම්පූර්ණ ගම පිළිබඳව සහ ඒ සිද්ධ වුණ දේවල් පිළිබඳව ඒ ගමේම ජීවත් වුණු මිනිස්සුන් ලව තමයි මම මේ වීඩියෝ සටහන ඔයාලට මම ඉදිරිපත් කරන්නේ. සත්‍ය සිදුවීම. ඉතින් මේ විවේචනයේදී අවතම් වෙලා ඉන්න හුඟක් අය මේකේ සඳහන් කරනවා මේ සමහර රාජ්‍ය ආයතන පිළිබඳව ලැබිය යුතු සේවාවන් හරියාකාරව තාම ලැබිලා නැහැ කියලා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් මගින් ඒ රාජ්‍ය ආයතන හෝ රජයේ නිලධාරීන්ට අපහසුතාවයට පත් කරන්න හෝ අපහාස කරන්න මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලගේ අවධානය කාරණක යොමු කළ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මගින් ඉල්ලා සිටින්නේ. නැත්නම් ඔයාලට අපහාස කරන්න නෙමෙයි. ඉතින් අපි මේ ගම ගැන බලමුකෝ. දැන් ගම පිහිටලා තියෙන්නේ මේ නායාමට ලකුණු ගම් දෙකම පිහිටලා තියෙන්නේ නකල්ස් කඳු වැටියේ පිහිටලා තියෙන යහංගල කියන ගල පාමුල කන්ද පාමුල තමයි මේ පිහිටලා තියෙන්නේ. පිටිපස්සෙන් ඒ කියන්නේ ගමට පිටිපස්සෙන් තියෙන්නේ යහංගල නකල්ස් කඳු වැටියේ. ගමට නැගෙනහිර පැත්තේ ඉස්සරහ පැත්තේ තියෙන සම්පූර්ණයෙන්ම ලස්සන පරිසරයක් තියෙන කුඹුරු ආයක් තියෙන්නේ. මම හිතන්නේ මම ලංකාවේ කීපවලකටම ගියා. නමුත් මේ වගේ ලස්සන ගමක් නම් ලස්සන පරිසරයක් තියෙන ගමක් නම් දැක්කේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම ලස්සන පරිසරයක් තියෙන පළාතක් තමයි මේක. ඉතින් ලස්සන ජීවත් වුණු මිනිසුන්ට තමයි මේ වගේ අකරතැබ්බයක් සිද්ධ වෙලා දැනට ICC එකට වෙලා මේ ගමට ඇති ඉස්කෝලේක රඳවලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි ස්ථානට යන ගමන් අපි සමහර දේවල් ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. මොකද්ද මේ සිද්ධ වුණේ කියන එක. මොකද්ද මේ සිද්ධ වුණේ කියන එක කියන්නේ මුළු ලංකාවම වැස්සන්නේ වෙනදත් වහිනවා. වැස්සට ගඟ ගොඩ ගාලා යනවා. ඒ වගේම නායයන් එහෙම තිබුණ එක සාමාන්‍යයෙන් එච්චර මෙහෙම විශාල විදිහට නායය ගියේ නැහැ. ඒ කවුරුත් දන්න දෙයක් තමයි මේ සිද්ධිය. ඉතින් මේ සැරේ අලුත් කතාවක් ඇවිත් තියෙනවා. මේවට සිදුවීමට ප්‍රධානම හේතුව ක්ලවුඩ් බස් කියන වලාකුළු පුපුරා යාම. ඒ කියන්නේ ක්ලවුඩ් බොම්බ් කියලා කියනවා. එහෙම දෙයක් තියෙන ඒව සම්පූර්ණ ඉහළහසේ එහාට මෙහාට යන වැහි වලාකුළු මහ විශාල වැහි වලාකුළු එක තැන පුපුරලා සම්පූර්ණයෙන්ම වතුර ජලය සම්පූර්ණ ඒ පළාතට හලනවා කියලා. ඉතින් කොහොම කෙසේ වෙතත් මේක දකුණු ආසියා රටවල් කීපයකටම මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වෙන් ඒ රටවල් සෑහෙනට පීඩාවට පත් වෙලා තියෙනවා. නමුත් අපිට තිබුණ නැති වුණාට දැන් අපිටත් මේ ඉදිරියේදී මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන් කියලා මතයක් මේ මගින් එයාලා කියලා තියෙනවා. මොකද මම මේ කියන්නේ මේව ගැන අපි දන්නේ නැතුව කියන්නත් බෑ. නමුත් මෙහෙම කතාවකුත් තියෙනවා. මේක ඉතින් මේ කාලගුණ දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යාවක තමයි තීරණය කරන්න ඕනේ මේක මොකද්ද කියලා. නිගමනය කරන්න ඕනේ. ඉතින් මේ වගේ කතාවකුත් හැදිලා තියෙනවා. අර කලින් අපි සුනාමිය කියලා කිව්වේ ඒ වගේ. දැන් මේ මිනිස්සු මේ පළාත්වල මම මේ යටවුණු මේ නායාමී යටවුණු මේ ගම්වල ඇවිදිනකොටත් මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම කිව්වේ මේක සුනාමියක් කියලා. ඉතින් මොන හේතුවක් මත කියනවද දන්නේ නැහැ. ඒ අති භයානක අවස්ථාවට මුහුණ දුන් පිරිස මං හිතන්නේ ඒ කොහොම හරි ඒ කියනවා. එයාලානේ දැක්කේ අපි නෙමෙයි දැක්කේ. ඒ බීසුණු අත්දැකීම තියෙන එයාලට. ඒ සමහර මේ මං හිතන්නේ මේ පැත්තේ ගම්වල ඉඳලා තියෙන සම්පූර්ණයෙන්ම තියෙන ගෙවල් වල ඉන්න පිරිස එළි වෙනකම් එකම්ම මරණේ බය ඇතුව තමයි ඉඳලා තියෙන්නේ. මං කලින් පෙන්නපු වීඩියෝ එකේ තිබුණු ගමේ ඒ ගෙවල් සම්පූර්ණයෙන්ම ඉහළ ඉඳලා විනාශ කරලා සම්පූර්ණයෙන්ම උන්හැටි තැන් නැති කරාට පස්සේ පහළ තියෙන එක ගයක් නේ ඉතුරු වෙලා තියෙනවා කිව්වේ. එතකොට එක ගේ ඉන්නේ එක්කෙනා අර කාන්තාව කියපු සඳහා ගේ අයිතිකාරී කියපු ආකාරයට
එළි වෙනකම ඉඳලා තියෙන සම්පූර්ණයෙන්ම මේ මරණ බය ඇතුව. ඉතින් මේ ගමේ තිබිලා එක්කෙනෙකුට මේ ගමේ ගෙවල් 24ක් තිබිලා තියෙනවා. ඒ පීඩනයට ලක් වුණු ගෙවල් ගාන 24 කියන්නේ එයාලා කලින් අර දැනුවත් වුණු නිසා මෙයාලා එතනින් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම ජීවිත හානි වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ සම්පූර්ණ විස්තර ටික කතා කරනකොට ඒ ගමේ ජීවත් වෙන මේ මහතුරුන් දෙන්නේ තුනෙක් ඉන්නේ කට්ටිය සම්පූර්ණ විස්තරය දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ විස්තර ටික ඉතින් බලමු අපි. මේ බලන්න යනකොට මේ පාරේ තියෙන ලස්සන පරිසරය ගැන පොඩ්ඩක් බලාගෙන යන්න. මොකද මේ පැත්තේ තියෙන්නේ කුළුබඩ භෝග වගාව තමයි සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි වටේටම මම හිතන්නේ නැගෙනහිර පැත්තට දිශාවට තියෙන සම්පූර්ණයෙන්ම සස්තික කුඹුරු යාය. ඒ කුඹුරු යායයි මේ ගොඩේඩන් දිහා බලනකොට ලස්සන පරිසර රටාවක්ම වල ඉතා අලංකාර දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම එමකින් මේ අදාළ ස්ථානට ලං වුණා. ඉතින් අදාළ ස්ථානයේ ගිහිල්ලා උතුරු තොත් ටික අපි බලා ගමු. ඉතින් ඒ වීඩියෝ එකේ අවසන් වෙනකොට රණීත් නිකට ඉල්ලා සිටිනවා. මිනිපේ හසලක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් 912 උඩත්ව අඹගහ ගෙදර ගම්මානේ. මේක. දැන් මේක තමයි මේ යහංගලෙන් ආපු කන්ද දෙන්නේ. ඔව්. මේක දැන් මේ ඇවිල්ලා දැන් මේ යටි පැත්තේ ගෙවල් ටික මේ මල්ලිගේ ගේ තමයි මේ තියෙන්නේ. මේක මෙතන. මෙයාගේ මේ මෙතන ගියක් තිබුණේ. ඔව්. මේ ලොකු දෙයක් තිබුණේ මෙතන. මේ ගේ කලවගෙනම ගියා. මෙයා වෙලාවට අයින් හිටියේ ගේ කලවනවා ගියා. ඔයා හිටියේ නෑ එතකොට? මෙයා හිටියේ නෑ ගේ. මේ වැඩකට ගිහිල්ලා. ඔව්. ඊට පස්සේ මේක ගියා. දැන් ඊට පස්සේ මේ එහා පැත්තෙන් දැන් මේ තියෙන අපේ ඊටම. ඔව්. ওই ඊටම ඉඳන් දෙක ඉතුරු වෙද්දී එහා පැත්තෙන් මේ එහා පැත්තෙන් ලොකු කෑල්ලක් ගියා. ඔව්. දැන් අපේ මේ ඉඩම් කෑල්ල දෙක තුන විතරයි ඉතුරුනේ. මෙච්චරයි. ඔව් මේ ඉඩම් කෑල්ල දෙක තුන විතරයි ඉතුරුනේ. ඒ වතුර පාර ඇවිත් තියෙන්නේ මේ පැත්තෙන්ද? මේ පැත්තෙමුත් ආවා එහා පැත්තෙන්. එහා පැත්තෙන් ලොකු කෑල්ල එහෙන් ආවා. ඔව්. දැන් බලන්න යන්න පුළුවන් මතනේ. මෙයාගේ කුඹුර එහෙම තියෙන්නේ මේ උඩ පැත්තේ. කොයි පැත්තේ? උඩ පැත්තේ. ඔව්. යන්න පුළුවන් බලන්න. ඔව්. මේ මොකුත් නෑ කුඹුරු මේ ඉඩම් මොකුත් නෑ. අපි යන්න පොඩ්ඩක් බලන්න. යන්න කොතනින් යන්න පුළුවන්. ඔව්. මේ ගෙවල් වලට තඩි දෙක තුනක් වෙන මඩ ගහලා අසුල පිරලා තියෙන. එන්නකො යන්න බලමු. අතේ බඩු මුට්ටු කුත් යන්නන්න බෑ. දැන් මේ කටින් මේ ගෙවල් හරියට කුඩියට හොයාගෙන වෙන කරන්නේ. මේකයි. ඒ කියන්නේ මේකට උඩින් ගිහින් තියනවා නේද? උඩින් ආයේ වතුර පාර. වතුර පාර මේකට උඩින් ඇවිත් තියෙනවා. කොහොම ගෙවල් ඇතුලේ පොඩ්ඩක් බලමු. අරින්නකො. මොකොත් නෑ බඩු මුට්ටු. මෙයා හිටියෙත් නෑ වෙලාවට. මමයි දරුවෝ ටික තමයි හිටියේ. මේ සම්පූර්ණයෙන් මට තට්ටු. මෙයාගේ ළමයාත් මම තමයි හරි. ඔව්. සම්පූර්ණයෙන් මට තට්ටු තියෙන්නේ. මේකේ අපි තුන් දිනක් හිටියේ ළමයි දෙන්නයි ගෙදර නෝන. ඔව්. සම්පූර්ණයෙන් මට තට්ටු තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් අඩි 2ක් විතර උසට තියෙනවානේ. දෙකක් තුනක් වගේ වෙලා දැන් විත්තිය වැදිලා තියෙනවා. ඔය දින ආපු කඳන්. අර මේ දින ආපුවා. කනල්නේ. ඔව්. ඔය විත්තිය වැදිලා තියෙනවා ආපු මට්ටම ඕනේ. මට්ටම නේද? ඔව්. මේ විදිහ කඳන් වලින් පාරක්. මේ වනේ. ඔව්. මෙත් කුස්සිය පැත්තත් බලලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් හැබැයි බේරුණා ඇති මේ බිත්ති ටික නේද? ඔව් ආපු නැත්තම් ගලවගෙන යන්න තිබුණා. යන්කෝ යහංගල් කන්දෙන් නායන එක තමයි මේ දෙපැත්තට ගියේ. අර එහා පැත්තට ගියේ නෙළුම්මල පැත්තේ යහංගල වත්තෙන් එන එක. මේක මේ යහංගල් කන්දෙන් එන එක තමයි මේ ගියේ. දැන් මේ මෙහා පැත්තේ මේ මල්ලිගේ මෙතන ගලවගෙන ගියා. එහා පැත්තෙන් ගිරි මහත්තයා මමගේ ඒක ගලවගෙන ගියා. ඊට පස්සේ අපි මැද කෑල්ල කොටු වුණා. දැන් මෙයාගේ ගේ ඔක්කොම යට වෙලා තියෙන්නේ කිසිම දෙයක් බඩු මොට්ටුව ගන්න බැරුණා. පිජ් එකක් වලම් පිඟන් කෝපම කුත් ගන්න බැරුණා. එහෙනම් අමුතුවෙන්ම තමයි දැන් මොනවා හරි හොයාගන්නේ. ඔව් ගෙවල් 24. ඔව්. එතකොට මේ ජීවිත හානි එකයි. ඒක වෙලාව තමයි. ඔව් ඉතින් දැන් මේ අඹගහ ගෙදර නාරම්පත කොටසේ ඉන්නේ මිනිස්සු ඔක්කොම ගමේ නෑ. දැන් ඔක්කොම කුලී නිවාස හොයාගෙන මේ අනාර්ථක තැන් වල තමයි ඉන්නේ. කවුරුත් ගමේ නෑ. දැන් අපි මහා ලොකුවට ඉල්ලන්නේ නෑ. අපිට මේ ඉඩමක් හරි මොකක් හරි ඉන්න තැනක් හදාගන්න තමයි මොනවා හරි අපිට බලාපොරොත්තු වෙන්නේ. හැමදාම අපිට කුලී නිවාස වල ඉන්න බෑනේ. මේක තමයි අපිට මූලික ඉල්ලීම. යන්ත ගමට යන්න තිබුණ පාරද මේක? මේ ගමට යන පාර. ඔව්. දැන් මේ කඳන් ටික ඇවිල්ලා හිරවුනේ හින්දා තමයි අපේ ගෙවල් බේරුනේ. බේරුණා මේකේ හින්දා. නැත්තම් වතුර මෙහෙ යනවා. හරි. රටක් ගන්නවා වගේ හිරවුණා. හිරවුණා නේද? ඔව්.
කියන්නේ මේ ගමට යන පාරෙන් තමයි අපි මේ නැගලා යන්නේ කන්දන් උඩින් ඔය. ඔව් කන්දන් හිර වෙලා තියෙන ආපු කන්දන් ඔක්කොම මේකේ නේද? පොඩි පහක් විතර කඳවල. මේ හරිය ගෙවල් 26ක් විතරම ඔක්කොම හානි. හානි. මේ ගස් මොකුත් මේ නග පහල තිබුණේ ඒවා නෙමෙයි. ඔක්කොම කන්ද තිබුණේ ඔය. තිබ්බ ගස් තමයි ආවේ. දැන් ඔය දා ඔය වැඩේ වෙනකොට අපි මේ මැද කොටු වෙලා හිටියේ. මෙතනින් බහින්න ඕනේ. ඔව්. මම බහවෙන්න. දැන් මේකට වැඩි අරක පස්ගුණයක රිසල්ට් ආවේ. කොහොමද අරක? එහා පැත්තට පේන්නේ. ඔව් ඔව්. ඒක මේකට වැඩි පස්ගුණයක රිසල්ට් තමයි අර පැත්ත ආවේ. අර පැත්තයි. ඒ කියන්නේ වතුර පාර. වතුර පාර කියන්නේ නායකී පාර. ඉපාර. මේක මේ සාමාන්‍ය අඩු මට්ටමට වගේ ආවේ. ඔව් පාර හරස් කරලා තියෙන්නේ මේක. ඔය ඕකේ තමයි හරස් වුනේ. අපේ ගෙවල් බේරුනේ. ඔය. ඔව්. දැන් මේ මම එදා දැන් ඔය වෙනකොට ඔව්. මේක මෙතන තමයි මගේ ගේ තියෙන්නේ. ඔව්, යා බලන්න. ඔව්, ඔව්. ඊට පස්සේ ගෙදර ඉඳලා පොඩි දෙන්න අරගෙන මම ඔව්. දැන් මෙහෙම පොඩි දෙන්න අරගෙන එහාට දුවන්න බලනකොට එහා පැත්තෙමුත් නාය එනවා. මෙහෙම යන්න බෑ? මෙහෙමුත් එනවා. යන්න. අර දැන් යන්න දෙයක් නැහැ. ඔව්. මම ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දේවාලේ ගාවට ගිහිල්ලා උතනින් තමයි කන්දෙන් තමයි උඩට කැලේට මතුනේ. මේ මතුනේ. ඔය ඊට පස්සේ තමයි මේ ගෙවල් ඔක්කොම කට්ටිය අරගෙන එතනින් තමයි ගිහිල්ලා මෙයාගේ පුතත් අරගෙන කන්දට ගියේ. ඒ කියන්නේ දෙපැත්තෙම මැදි වෙලා හිටියා. නැති වෙලා අපිට දැන් මෙහෙට දුවන්න මම මෙතනින් මේ පාරට ආවා මම විතරනේ තව 6-7 දෙනෙක් හිටියා ඔව්, ඔව්, ඔව්. ඊට පස්සේ පොඩි කට්ටිය තරන දුවමු මෙහෙම පාර දිග කියලා දැන් කන්ද එනවා කියලානේ අපි හිතුවේ ඔව්. දුවන්න කියනකොට මේක හිර වෙලා හිර වෙලා. ඔතනින් මතුවෙලා බලනකොට මෙයාගේ ගියේ ඔව්. ගලවගෙන ගියා ගියා. ඊට පස්සේ එහා පැත්තට දුවලා බලපන් ඒකේ ගලවගෙන ගියා ගලවගෙන ගියා. දැන් ඊට පස්සේ මං කිව්වා දුවන්න දෙයක් නැහැ නේ දේවාලේ ගාවට හරි දුවලා එන් අපි වේරෙමු කියලා මේක මහත්තයා මේ මිනිසුන්ගේ වෙලාවට මේක දිහේට බෙදුණා. ඒක ඇත්තෙන් උඩින් ආවේ තනි කන්දම මේ ගෙවල් සාමාන්‍ය කිලෝමීටර් 5 විතර ඔව්. මේක බෙදුණා. දෙකට. බෙදුණා. මේක මැද්දෙන් ආවනම් ඔක්කොම ටික ඔක්කොම දානවා. ඉවරයි, ඔව්. ඔව් මේක බෙදුණ එකෙන් තමයි මේ වගේ ගොඩක් හරි මේ වේරුනේ බේරුනේ. ඔව්. මිනිස් ජීවිතේට කිතුනේ. ඔව්. අනික ගම්මිරිස් ටික ගම්මිරිස් වගා ටිකත් පොඩ්ඩක් බේරලා තියෙන හින්දා නේ. ඔව් අපි එක පැයක්වත් නිකන් ඉඳලා නෑ හදාවවල තියෙන්නේ. ඔව්, ඔව්. දැන් පේන්නම තියෙනවනේ. පේන්නම තියෙනවා. ඔව්. මේ පොල් පුවක් බලා ගන්නවා හැමදේම කිටුල්ද හැමදේම හදලා තියෙන්නේ. අපි අර ඔබතුමා ගියද මේ? මේක මගේ ගේ. මේ හෙල්මට්. දැන් මම මෙතන තමයි කොටු වෙලා හිටියේ ඔව්. දවසේ. එතකොට මේ අර පැත්තේ මෙයා කියනවා වගේ දිගට බෙදිලා හින්දා තමයි අපි බේරුනේ. බේරුනේ. දැන් මේකද යහංගල. ඔය යහංගල ඔක කරදේ. උඩ පේන්නේ ඒක නේ? ඔය යහංගල. අතෙන් ගියා හොඳට පේනවා. යහංගල කෙලින්ම ආවේ මගේ ඊට මට. ඒක තමයි. පිළිම තියෙන එහාට නේද? කොහොම ඇවිල්ලා මේ උඩට තමයි ආවේ. මෙහාට ආවේ. ඔව්. ඊට තමයි මම තමයි දැන් උඩට යන්න පාරක් අපි යන්න පුළුවන් කියලා ඒ පැත්තෙන් ගියේ. තියෙනවා. මිනිසුන්ගේ වෙලාවම තමයි නැත්තම් දෙපැත්තේ මේ මැද කැට ඉතුරු නැත්තම් ඔව්. කොහොම හරි 30 40ක් එතනම තමයි. අර එහා පැත්තේ ගමට වැඩි අපි දැන් ලොකු අය නේ. ඔව්. ඒ ගමට වැඩි සෙනග පිරිසක් ඉන්නා මේ ටිකේ. මේකේ? ඒ ගෙවල් 24ක් නේ. ගෙවල් 24ක්. ඒ 24ම ඉතින් මේ කැලේ ඉතුරු නැත්තම් ඔක්කොම එහා ඉඳලා පැත්තේ තියෙන ගෙවල් 16යි නේ. ඔව් 16යි. අපේ 24ක් තියෙනවා. අර 24ක්. 24න් මේ එක ජීවිත හානියක් උනේ. උනේ. මේ හැබැයි මේක මෙහෙම එකක් තියෙනවා. මෙයා කියනවා වගේ මේක දැන් දෙපැත්තම වල කොටු වෙලා ඉඳලා තියෙන්නේ. අපිට යන්න විදිහක් නැහැ තිබුණේ. ඒක තමයි. මේ වහනට දැන් මේකේ දෙන මිනිස්සු ඔව්. පැන්නේ එහාගේ දෙන්න. ඔව්. මෙතනින් තමයි පටන් ගන්න. එතනින්. ඔව්. දැන් මෙතන මේ මගේ ඊටම තමයි උතනින් එහාට. එතනින් එහාට. උතනින් එහාට. ඔව්. දැන් මේ මගේ ඊටමට වතුර ගෙහුවේ නැහැ. නෑ. දැන් මෙතනින් මෙහාට තමයි ගෙහුවේ. සම්පූර්ණ මට තට්ටු තියෙන්නේ. මට ගේ අතුර පිරලා තියෙනවා. ඔව්. පටන් ගන්නවා මෙතනින්. ඔව්. මේ ලොකෝය. ලොකු. මාධ්‍යෙන් කවුරුත් ආවේ නැද්ද? කවුරුත්ම ආවේ නැහැ තාම. මේ වෙනකන්. මේ වෙනකන් තාම කවුරුත් ඇවිල්ලා නැහැ. අන්න අතන තමයි මෙතන බොක්කක් තිබුණා. මෙතන බෝක්කුවක් තියෙනවා. ඔය පාරනේ වාහන යන. මම ඉන්නකො. තිබුණ බලන්නකො තැන කොහමද කියලා. එතනින් මේ පාරේ ඕන වාහනයක් යනවා. යනවනේ. බස් එකක් යන මේ කියන්නේ මේ ප්‍රයිවට් බස් ආරමේ ලොරි යනවා වී ලොරි යනවා. මේකේ. අර පුවක් ගස් ටිකක් තියෙන්නේ. ඔව්. අර වතුර ටිකක් තියෙන්නේ. ඔව්. ඔතන තමයි මෙතනින් තමයි අර දෙයියා මාමා කියලා මාමා කෙනෙක් හිටියා අපේ. ඔව්, ඔව්. එයා හොදගෙන ගිහිල්ලා මැරලා හිර වෙලා හිටියා අර පුවක් ගස් දෙක අස්සේ. අතන. ඔව් එතන තමයි හිටියේ. ඒ මරණය විතරයි. ඒ මරණය විතරයි මැරුණේ. මරණය. ඒත් ගෙදරක ඉඳන් නෙවෙයි. ඔව්. එයාම කඩේ වෙලේ යනකොට. යනකොට. කඩේට එන්නකොට මේ මගේ ඉදලා අහුවෙලා තියෙනවා. ඔව්. මේකෙන් ඉතින් අර ගෙදර කට්ටිය අර එහා පැත්තේ ගෙදර තියෙන්නේ. ඔව්. ඒ ගෙදර කට්ටිය උදේ වෙනකල් ස්ලැබ් එක උඩ හිටියේ. මේ ආර කට්ටිය. මේ තියෙන්නේ අපේ යාළුවෙන් ගියේ ප්‍රධාන ලයින් එක බට ලයින්. බට්ලයින් එක. අතන ස්ලැබ් එක මේ ගෙදර කට්ටිය ඔය සැබ් එක තමයි හිර වෙලා ඉඳලා උදේ ආ, ඒකේ? ඕක ඉඳලා තියෙන්නේ. එළිය වෙනකන්. එළිය වෙනකල්. එන්න බෑනේ නේද? එන්න බෑනේ එන්න. කොහොමද එන්න බෑනේ? එන්න බෑ. ආවොත් මේ මාමන්ට උණු සිද්ධිය තමයි වෙන්නේ. වෙන්නේ. ඔව්. අපිට අතෙන් ගියා හොඳට යන්න බෑ. මේකේ
කොයි ගේද? උඩගේ. යන්කෝ. නීමිටි විස්ථාපන තිබුණා. ඔව්. ඒ ඔක්කොම ගියා. මේක තව දෙයක් තියෙනවා. ඔව්. මේක 4:00මාර 5ත් අතරන වෙනතන මේක උනේ. ඔව්. ඒකෙන් මිනිසුන්ට ඉරමෙන්ට පැන ගන්න පුළුවන් වුණා. ඔව්. එළියෙන් රෑක වගේ වුණා නම් එහෙම මිනිසුන්ට හෙල්ලෙන්නවත් බැරි වෙනවා. ඔව්. නින්දෙම යනවා. එහෙට මෙහෙටම කොටු වෙලම මීටරේ ලොකු පාඩුවක් එන්නේ. වෙන්න තිබුණා. දැන් එහෙ උනේ කීයටද? එහා පැත්තද? ඔව්. 5:45ට වාගේනේ. ඔව්. මේකට මෙහෙ ටිකක් කලින් ආවා. මේ කලින් ආවා. මේ සම 4:45ට වාගෙනකොට අපි ගිහිල්ලා ආරස එහා පැත්තේ ගියානේ අපි මේ එහා වසමට. ඔව්. ඒ ගිහිල්ලා යනකොට තමයි එහා පැත්තේ ගියේ ලොකුවටම ආවේ එහා එක. ඔව්. මේකේකට අපි අයින් වෙලා. මෙහෙට වැඩිය පැයකට දැන් මෙහෙ ඉස්සෙල්ලනේ ආවේ. ඔව්. හරි පැයක් විතර පහ වුණා. පහුණා. සමහරට යාලා දැනුවත් වෙන්නත් ඇති. අපි උනත් ඉතින් මේක එනවා ඒක එනවා කියලා අපි හිතන්නේ උනත් හිතුවේ නෑ. හිතන්නේ නැහැ. හැට දැක්කට පස්සේ තමයි හිතුවේ නායක් එනවා. නායක කියන්නේ. ඉතින් මේ මිනිස්සු සාමාන්‍යයෙන් මේක නාය නෙමෙයි ගල්නේ ඇවිත් තියෙන්නේ. ගලුයි වතුරයි නේ. යන්කුණා. කොහොමද මේකෙන් බේරෙන්න අමාරුයි. අනික අර පැත්තේ මීටරේ ගල් අඩුයි. ඒ පැත්තේ. ඔගේ මෙච්චරම ගල් නෑ. අනික මෙහෙම දෙකුත් තියෙනවා. ඔව්. මේ කොටසේ මේ කුඹුරු කැල්ලන්නේ තිබ්බේ. ඔව් මෙතන කුඹුරු කැලලද? වෙලා කුඹුර. වෙලා මේ කුඹුරක්ද මේ? කුඹුර. ඔව්. මේකේ ගෙවල් එහෙම තිබ්බනම් ලොකු පාඩුව මේ මීටර වැඩි දෙයක් එන්න ගියා. ඉතින් මේ ආරේ හරියට මේ වට්ටකයි ඉනෙකෝ ආයෙ දාලා තිබුණේ. කුරහන් දාලා තිබ්බේ. එහෙනම් ඒක ඉතින් ආයෙ කුඹුරක් කරන්න හම්බෙන්නේ. දැන් ආයෙ ඉතින් කුඹුරු කරන්න හම්බෙන්නේ නැහැ. මේ ගිරිමාත්තෝමයි කුඹුර තමයි මේක. කිරි මහත්තයයි. මේක දෙරෙක් නෑ කුඹුර. ආ. මේ දර්ගයේ මේ මෙතන. සයිඩ් එකම කැල්ල තියෙන කි. ඔව්. දැන් අර මේකෙන්ම කොටසක් තමයි එහා පැත්තට ගියේ. මං කිව්වේ බෙදුණා කියලා. දෙකට බෙදිලා. ඒ උඩු පැත්තෙන් එකටම ආවේ. මේ අරක එහෙත් එහෙම වෙලා තිබුණා නේද? ඒත් එහෙම වෙලා තිබුණා. ඔව්. මේක අර මේ මැද ගැට ඉදිරි කරලා වගේ ඔව්. අතනින් මේක බෙදුණා. මේක අර කඩාගෙන මේ සමතලා වෙලා ආවේ නෑ. යහංගල දැන් මෙතනට පේනවනේ. අර තියෙන්නේ. අර ආවේ හැබැයි මෙතන හොඳ පේනවා. ආපු එක. අර තියෙන්නේ. ආව පේනවනේ. අර තියෙන්නේ ආපු කැල්ල. ආපු කෑල්ලනේ. ඒ කිලෝමීටර් කීයක් තියෙද එතනද? එතෙන්ට කිලෝමීටර් 5මාරක් 6ක් විතර තියෙනවා. ඒක එච්චර දුර ඉඳලා ඇවිත් තියෙනවා. ඕක දැන් අපිට මේ ගස් කොළන් විනාශලා ඉන්න උන් පේන්නේ. ඔව්. අපිට නැත්තම් පයින් යන්න ගියොත් පැය දෙකක්වත් යනවා. පැය දෙකකට යනවා. පැය දෙකක් තුනක් යනවා. ඕක එහෙම තරම් දුරයි. ඒ කියන්නේ ඒ කන්දේ කොටසක් කැඩිලා නේද? හැල්ලා එල්ලලා තියෙන නතර වෙලා තියෙන්නේ. ආ? හැල්ලේකේ ඔව්. කඩිලා දැන් නතර වෙලා තියෙනවා. ඔව්. උඩින් කැල්ලා පුරල ඒත් පාත් වෙලා තියෙනවා. අර වැඩිපුරම දැන් අර එහාට ඉස්සරහම ගියානේ. ඔව්. මේකේ කොටස් තාම අර දැනින් දැන රැඳිලා වගේ තියෙනවා. එහෙ ගියේ කරකද? අර ඒක අරක නේද? ඔව් අර පැත්තට ගියේ මේක නේද? ඒක ගොඩක් උඩින් ආවේ නෑ. ඒක ඒක ප්‍රමාණයක් පාතයි. පාතයි. මේක ටිකක් උඩින්ම ආවේ. එකම කන්දෙන් යහංගල. එකම කන්දෙන් දෙපැත්ත. මේ ගල් ගොඩවල් එතනින්ම ආපු ගල් ගොඩවල් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේක ලොකු ජල කඳක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෝර මේ මගදික තිබ්බ ගල් තියෙන්නේ. ගස් කල් ඒවා ඒ ජල ප්‍රහාර වැඩිකමට ඒ ස්ටොක් එකට තමයි කඩාන ආවේ. අර උඩම තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ බෑ. එතකොට මේ ගල් තියෙන හැටි ගෙවල් තිබුණේ නැද්ද උඩහට? නෑ නෑ මේ හරිය තිබ්බේ නෑ. ඔක්කොම කුඹුරුද? කුඹුරයි වතුයි තිබ්බේ. වතුයි තිබුණේ. එතකොට මෙතන මේ ගියක් අහුවෙලා තියෙනවා. ගිරිමාත්තෝමයි. ඔව්. යන්කෝ. දැන් මේ දෙන්නේ එන වතුර මාර්ගයක් තියෙනවා. කොතනින් මේ ඉස්සරහට. ඔව්. මෙහෙම මේ වතුර පාරක් මොකොත් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඔය ටැක්ටර් වලින් හාන කුඹුරු. ඔව්. අපි දැන් යන්නේ ඉහළ පැත්තට ඔය පැත්තට. භයානක තැන් තමයි කොහොමද මේ මෙතන මේ හරිය නම් ඉතින් ගල් ගොඩ වල ගොඩ ගහලා තියෙන හින්දා පොඩ්ඩක් අර එරෙන ගතියක් නැහැ. ඉතින් අපි කලින් ගිය තැන නම් එරෙනවා. සම්පූර්ණ ගල් වලින් ගල් යායක් ඇහිලා තියෙන්නේ නේද? අර පැත්තේ මේකේ ගල් අඩුයි. අඩුයි නේද? ඔව් දැන් ඔය 265ක් විතර වසන් වල ඔව්. ඉන්නේ කට්ටිය ඔක්කොම වතුර දුන්නේ ටැංකිය තිබ්බේ ආර ගල මුල. කොතනද? ආන් අර උඩු පැත්තේ ගල තියෙන්නේ. ගල මුද? ඔව්. අර බලක් තියෙන්නේ. ඔව්. ගල ගල තමයි ටැංකිය තිබුණේ. ඔව්. ඒකෙන් තමයි මේ මුළු මේ කියන්නේ මේ වසමටම 912ටම දුන්නේ වතුර. ගෙවල් කීයක්ද? ගෙවල් කුමාරි පවුල් දිනවා 200 ගාණක්. ඔව්. 280ක් 300ක් දෙනවා.
ඔය හැමෝටම දුන්නේ එතන. හැමෝටම දුන්නේ ඔතනින් තමයි වතුර ලයින් එක. ඔය අර ගහට එහා පැත්තේ. අර ගහන උඩට ලොකු ගලක් තියෙන්නේ. ඔව් ලොකු ගලක් තියෙනවා. ඔව් ඔය යහකලේ කියන වතුර පාරන මේ වතුර පාර හරස් කරලා ඔව්. ස්ටෝක් ටැංකියක් බැඳලා ලොකු ගලක්. ඔව්. ඔව්. අර පැත්තේ. ඔව්. මෙයාගේ අයියාගේ තමයි මේකේ. එයාත් ඔය යනකොට දුවනකොට වැටිලා තමයි කකුල. මේ හරිය හොඳ කුඹුර තිබුණේ. සම්පූර්ණ කුඹුරු. කුඹුර සම්පූර්ණ කුඹුර. අතන වැටියක් වගේ මොකක්ද තියෙන්නේ? මොකද? අතන අර ඒ අර අපේ ගෙවල් පැත්තට වැටි අර ගස් වැටනේ. ඔව්. ඒකත් වත්තක් තියෙන්නේ. එහා පැත්තේ පොල් වත්තක්. ඔව්. මේ ඔක්කොම එහා පැත්තේ වතු. මේ ඇල හැමදාම මෙහෙමද? නෑ නෑ. මේකේ වතුර දැන් අඩුයි වගේ අපිට. දැන් අද ඊයාදි අඩු? ඔව්. නැත්නම් මේ මට්ටමටම ගියා. මේකට මීටර් වතුර ඈ? මේක මීටර් වතුර වැටෙනවා. වතුර ඉහිල්ලා යන්නේ. අපේ එහා පැත්තේ වතුර යන්නේ නෑනේ. එහා පැත්තේ මුහුණකට මේ දැන් මේ ඔය යන දැන් යන ගමන් මාර්ගය වෙනස් කරලා තියෙන්නේ. වෙනස් කරලා තියෙනවා. කලින් කොහොමද ගියේ? එහා පැත්තෙන් ගියා. කොයි පැත්තේද? ඔව් එහා පැත්තේ. අර පැත්තේ. ඔය ගහ මුලින් වාගේනේ. ඔව්. අර එහා ගහ තියෙන්නේ. ඔව්. ඔය ගහ අර මකුල් ගස් දෙක ගාවෙන් ඔව්. කොහොම අර දුමුත් අර එහා කොහොම ගියේ. ගියේ. ඔව්. ඒක දැන් උඩු පැත්තට දැන් එලා මෙහෙට ආවා. මෙහෙට ඇවිල්ලා ආයෙ හරවුණා මෙහෙට. ඈ? දැන් මෙහෙට ඇවිල්ලා තමයි දෙපැත්තට. අට්ටික ගහට උඩු පැත්තේ ගියේ. බොක්කොටි අපේ අඩි 25ක් විතර දෙන්නේ වල වගේ හැරිලා තියෙන්නේ. මේ සම්බදලා වෙලා තියෙන්නේ. උඩ පැත්තේ. ඔව් අර තේන ගල් ඔය ඊට එහා හැරලා. තනි කරම හැරිලා තියෙන්නේ. ආනු වගේ අඩි 25ක් හැරිලා. අර කැට කැල ගස් තියෙන තියෙන්නේ. ඔව්. කස් වාගේ තියෙන්නේ. ඔව්. ඔතනින් පොඩි කෑල්ලක් තියෙන්නේ මෙහා පැත්තෙන්. අර එහා නායට. නෑ. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. දැන් එතනින් බෙදලා ගින් තියලා නේ? ඔව් බෙදිලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ ආපු ස්පීඩ් එක අර පැත්තෙන් යනවා මේකෙන් ලොකු දෙයක් වෙන්නේ. වෙන්න ඒවා දෙනවා. ඔක්කොම ඉවරයි. අපේ ලොකම්මලයි ගුලේලයි අපේ ගෙවල් ඔක්කොම කුඹිරම යනවා එදා. ඔය මේ පැත්තෙන් ගිහින් අර කුඹුරු ගියේ උඩ. අපිට ගෙවල් අඩු වුණා. මේ කුඹුරු ටිකේ ඉඳන් මේ ටික සේෆ් සේෆ් පොඩ්ඩක් වුණා. බේරු. අර පැත්තෙන් මේ වගේ කාට ගියාම ලොකරම තරලිකයක් වෙන්නේ. එහෙම නම් බෑ. දැන් බලන්නකො දැන් මෙහෙම ගියාම අරගේ සාමාන්‍ය පල් තියෙන පල්ලමකනේ. ආ ඉහෙ අර තියෙන්නේ. ඒක විතර මිනිස්සු හිටියානේ. ඔව්. ඒකෙදිවත් ගියේ නෑනේ. දැන් අතන ගියක් තියෙනවා ඒකට ගිහින් නෑ නේ. නෑ නෑ. ඉතින් දෙක කඳුලා. ඒක කඳුළු මට්ටමට පිරෙනකොට අර ගෙදරට යෑම නතර වෙලා. මම කියන්නේ මේ නිකන් ඇහිරිලා වගේ නෑ. කරෙන් ගියා නම් අපේ ගෙවල් ටිකක් ලොකුන් මෙයනවා. යනවා ඕ. මේ පැත්තට හැරලා වැඩි මොකද අර පුරේ ඉතින් මෙහෙට ඇහිරිලා ආවා. මොන ගල් තොගයක්ද ඇවිත් තියෙන්නේ. අනික වෙලා තියෙන විදිහට දැන් මේක එක පැත්තකින් දෙපැත්තකින්ම හිර වෙන්න තියෙන්නේ. ඒකෙන් නම් මිනිස්සු එක එන්න තියා හිතන්නවත් නෑ මේ. අර එහා පැත්තෙන් බල්ලා යනවා යන්න. එහා පැත්තට ඕල් මෙතෙන් ගියා ඔව්. අය එන්නේ කියන්නත් බෑරනේ භාවි කුඩු වෙලා ඒ වගේ තියෙනවා. නෑ මේ තව එකක් තියෙනවා. තව අර පැත්තක් තියෙනවා ඈ. තියෙනවා අර මේ සයිඩ් එක කැටක් වගේ. ඒ තියෙනවා. ඒක සම්පූර්ණ ලුණු කැටේ වගේ පුපුරලා තියෙනවා. උපරලා තියෙන්නේ. ගිහිල්ලා තියෙනවා. දැන් අරක එහා පැත්තේ කාපික තනිකර සුද්ධ වෙලා වුණා වගේ ඉන්නේ. ඔව්. මේක දැන් ආපහු යයි කියලා හිතනවානේ. දැන් මේක යයි කියන්නේ අර මේ ලොකු පිටුරුන් තියෙනවනේ. ඔව්. ඒ පිටින් බලෙන් බලට වතුර පරින්නේ ඒ ගලෙන් බලත් එහෙමයි. අර දැන් මෙහා පැත්තේ මේ කුඹුරේ එහා පැත්තේ අර උස ගහක් තියෙනවනේ. ඔව්. ඒ ගහ ගාවින් කුඹුරු මාඩිය තියෙනවා පල්ලෙහාටම. අර මුල්ලෙන්. අර මුල්ලේ. ඔව්. ඒක මේකට පෑසිලා තියෙන්නේ. ඔව්. මේ පාර පුරලා තියෙන අඩි අර මේ පේන අඩි 10 15ක් අපිට පේනවා. ඇතුළට තියෙනවනේ. ඒ ටිකද? ඒ ටික. ඔයා කියනවා අරක බිපුරොත් සෑහෙන කොටසක් එනවා. ප්‍රමාණය වැඩි. ඒකත් එහෙම එදා මාරිය ආවා නම් එහෙම හිතන්නත් එන්නේ. දැන් මේ කෑල්ල මෙච්චර හරියක් ආවා. ඔව්. එදා මරකත් එකම ගලවලා ආවා නම් මේ ඔක්කොම කුඩු වෙනද? කුඩු වෙනවා. ඈ? ඔව්. මේකේ තවත් කේස් එකක් නෑ. අර පැත්තෙම පොඩි පොඩි ඔක්ලා බැලලා තියෙන කන්දේ. අර පැත්තේ අහන් අර පැත්තේ නේද? ඒ පැත්තෙම සයිඩ් එක. හිතන්නේ නැති වෙලා. දැන් අපි ඉන්න තැන ඉඳලා ඔව්. අතන අර නායකගේ තැනට සාමාන්‍යයෙන් කිලෝමීටර් කීයක් ඇද්ද? කිලෝමීටර් 5මාරක් වගේ දෙනවා. පහමාරක්? පාමාරක් අයත් කරලා තියෙනවා. එතකොට පහමාරක් අපිට පැය එකමාරක් දෙකක් යනවා යන්න. යන්න. එක උස්මට ගියොත් නොදන්න කෙනෙක් ගියොත් නම් පැය පැය 5ක් තුනක් යනවා. ඒ කියන්නේ අපේ ගමේ කට්ටිය යන පාරවල නම් මම දන්නේ හින්දා ඔව්. කොහොම හරි යාලා ඉතින් මහන්සි යන මම තේරෙන්නේ නැති හින්දා එක ස්පීඩ් එකට ගියොත් පැය දෙකකට යන්න පුළුවන්. පිටේ කෙනෙක් ගියොත් බරුව කරත් යන්න වෙන්නේ. නමාට උදේ ගියාම හැන්ද වෙනවා යනකොට. දැන් අපි ළඟි පාරවල් ගෙටි පාරවල් දාගෙන හරින් මේ යනවනේ. ඒ රක්ෂිතයක්ද? රක්ෂිතේ ඔව්. කොහොම රක්ෂිත? නක්ලස් කඳු වැටිය කියන්නේ. නකල්ස් කඳු වැටියේ. නකල්ස් කඳු වැටියෙන් තමයි මේ මොකද යහන් ගල. යහන් ගල කඳු පෙළියක් තියෙන්නේ නේද?
ඕක මෙහෙන් ගියාම තියෙනවා මේ ඉරණ කන්ද හරහා මොරගහ කන්ද හරහා ඔව්. එහෙට. ඔව්. මෙහෙන් ගියාම 18 වංගුවට යනකල් තියෙනවා. තියෙනවා. ඔව් උඩුදුම්බර 18 වංගුවකිමුත් එහා තියෙනවා. එහා කන්නටම මේක මෙහෙන් ලග්ගලටම තියෙනවා. ලග්ගලම තියෙනවා. ඔව්. එතනින් එහා පැත්තේ මීමුරේ අයිකාවල ඔව්. ඒ පැත්ත. මම ඊයේ මීමුරේ සම්පූර්ණ ගන්න දෙයක් නෑ. මීමුරේ ගන්න දෙයක් නෑ. යන්න හම්බෙන්නේ දෙතුන් පොලක් තියෙන පාර ගියොත් ආයේ ජීවිතේට යන්න හම්බෙන්නේ. අපි දැන් තැන් වල කට්ටියම ගමේ 24 මේ ඉන්නේ මුළු ගමම ඉන්නේ 24 කොල්ලා කියන අපි තැන් වල ඉන්නේ මෙතන 67 අපේ සහෝදර කට්ටියම තමයි මේ කට්ටියක් දැන් තැන් වල කුලී නිවාසවල ඉන්නේ. අපි මේ බලන් ඉන්නේ අපිට මොකක් හරි විසඳුමක් කියලා තමයි. දැන් අපිට ගොවිතැනක් කරගන්න දෙන්නේ ඔක්කොම යට වෙලා අනට වෙලා මේ අයියලාගේ තරක් ගන්න කෑමත් ගල කරපුවා. ඔක්කොම දාලා අර දෙන ආරපාන ටිකක් හම්බ වෙන ඒ ටික කාලා දීලා තමයි මොකද වෙන්නේ කියලා තමයි අපි බලන් ඉන්නේ. මේ රතු නිවේදන දීලා තියෙනවද? රතු නිවේදන දුන්නා කියලාත් අපිට තාම ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. නෑ නෑ. එයාලා කිව්වෙත් නැද්ද? අයින් වෙන්න කියලා කියන්නේ මේ ගෙවල් වලින් අයින් වෙන්න කිව්වා. අනාරක්ෂිත තැන් වල ඉන්න එපා කිව්වා. එච්චරයි. මේ වගේ තැනකින් කොහොමද අපි අයින් වෙනවද? ඇවිල්ලා බලන්න තමයි සත්‍යයක් විතරයි කියලා කිව්වා පෙරේද. බෝ විද්‍යාවකින් මේ මොකෝ කවුරුත් ආවේ නැහැ. අද 25 ඔව්. අනිතර මාසේ මාසෙ. මාසයක්. ඒ වෙනකල් තාම කවුරුත් ඇවිල්ලා මේ බල්ලා කල්ලා අපි ඉන්ටද එපාද අයින් වෙන්න ග්‍රාම සේවක මහත්තයා විතර අපි දැනුවත් කරන්නේ. එයා ඉතින් එදා ඉඳන්ම ඉන්නවා. ඔව්. කමුකැල මහත්තයා ඉන්නවා අපිත් එක්ක. ඔව්. එයා තමයි හැමදේම දුකට සැපට බලලා ඉවල්ල අපිට අයින් වෙන්න මෙහෙමයි කියලා එයා තමයි දෙරට දුකට හැමදේම බලන්නේ. අපි කොළඹ ගියා නම් නම් ගොවිතැන් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඔව්. අපි ඉතින් මේ මොකක් මේ පොඩි දරුවා නම් නම් තැන් වල දාලා ඉන්නේ. මොකක් හරි විසඳුමක් ආවා නම් අපිට ජොබ් එකට හරි යන්න පුළුවන්. තාම මේ එක තැන් වල ඉන්නවා දැන් හරි ඒ පැත්තේ අලිත් ඉන්නවා. මෙයාලා තැන් වල ඉන්න ගොවිතැනක් කරන විසඳුම මනසට කිසිම තීන්දුවක් නැහැ නේ. ඒකින්ද ලොකු පීඩනකින් ඉන්නේ. දැන් කිසිම තාම දීමනවා කියලාත් නැහැ. මොකොත් තාම නැහැ. තාම අර 25000ක් හම් වෙනවා ගෙවල් කුලිය නිවාස කුලිය ගන්න මේ මොකොත්ම අපිට අපි දැකලා නැහැ. තාම විදුලිය මේ ඔව්, පැත්තේ අපිට දැන් අර දැන් මේ හැම කෙනාම ඉන්නේ කුලි නිවාස වලනේ. මම ඇත්තෙන්ම මම ගෙවල් ඇතුළට ගිහිල්ලා බැලුවා ගෙවල් දෙකක් ගිහිල්ලා බැලුවා මට තට්ටුව තියෙනවා. ඔව්. ඒක ඉවත් කරන්න 25000 ඊට වැඩි යනවා. නමුත් 25000 තිබුණත් ඒක මිනිසුන්ට සහනයක් ඕන. ඔව් 25000 තිබුණා අපිට අර කුලි නිවාසකට හරි දීලා ඉන්න පුළුවන් නේ. ඒ මිනිස්සු දැන් මේ ගැන අපි ගැන හිතන අනුකම්පාවට දීලා තියෙන ඉතින් වෙන තැනක වගේ නම් ඉවසගෙන ඉන්නෙත් නෑ යාළුවා. ඒ යාළුවත් පොඩ්ඩයි ඉතින් මෙයා අසරණ වෙච්ච ඉඳලා එහෙම අපිට chance එකක් දීලා තියෙනවා. තාම මොකුත් නෑ. ඒ අර ඥාති ගෙවල් වල ඒ මිනිස්සු අරන් දුන්නා අර මේක ගිහිලා ගම් වලට ගියාන් පස්සේ ඉතින් ඒ මිනිස්සු දුන්නකොට අපිට යන්න කියන්නේ නැහැ. හැමදාම ඉතින් ඉන්නත් බෑනේ. එවන දැන් ළමයි අපි ඒක තමයි. ඥාර දුවලම තුන් දෙනෙක් ඉන්නේ. ඔව්. උකස් වල භාගයක් ලියලා. ලියලා. අනිත් එක සාමාන්‍ය පෙර මේ පෙබරවාර. අනිත් එක 6 පන් ඉතින් ගෑනම දුන්නේ. අපි අරගෙන කොහෙ දාන්න? ආරක්ෂිත දණක් තියෙනවා. අනික එදිනදා යන වියදම් ඔව්. දැන් ඉතින් මේ කරගන්න දෙයක් නැහැ. ඇත්තටම. සාහන මල දුන්නා. ඉතින් අපිට යන්න අපි නයි ඉතින් පමුණුනේ මේ පුතාලා ඉතින් මේ වටමුල්ලේ පමුණුනේ අපි. මේක ජනාධිපති මට කියන්න. කියන්න ජන 25000 තව හම්බුන්නේ අපිට කියලා කෙලින්ම කියන්න. අපිට කිසිම සහනයක් තාම කියලා මේ අර මේ දානපතියෝ තමයි කෑම බීම ටික හරි දෙන්න උනන්දු වෙන්නේ. ඒ මිනිස්සු ඒ දානපතියෝ මේ ඇවිල්ලා මාතර පැත්තේ හැම පැත්තේම දකුණෙන් තමයි ඇවිල්ලා හැමදේම කරලා දුන්නේ දකුණේ. ඒ කියන්නේ මේ වෙනත් මේ ආයතන වලින් මොකුත් නැහැ. කොරෝනා ඉවරයක් නෑ. ඔව්. හැමදාම ඉතින් ෆෝම් පුරවන එක තමයි වෙන්නේ. අපිට දෙනවා මොකක් අපි භාගයෙන් දුර්වලකමද කියලා දන්නේ. ඒ ලොකු ගැටලුවක් නේද ඔක? ඔව්. මට කිසිම දෙයක් ඒ මිනිස්සු දැන් මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට දිව්වා. අපි මගේ ගෙදර එහා පැත්තේ. ඔව්. අපි දැක්කා මේ වගේ මෙහෙම මේක නාය එනවා. ඔව්. හතරක් හරි ඔව්. එහා පැත්තේ. ඔව්. ඕ මෙනවත් එක්ක මම කෑ ගහලා මේ අපේ අක්කලාගේ මෙයාලා මේ අපේ පුතා මගේ අයියලාගේ ඔව් ඔව්. මේ පුතා මේ අයියා ඒ ඉස්ස බැරිමාළු අයියාගේ පුතා හිටියා අපේ දිහා. ඔව්. මම පුතාට කතා කළා පුතා දුවන්න මේ නායක් එන්නේ මෙහෙමයි. එතනින් කෑ ගහලා දුවලා අපි මේ මුල බද්දිමුල කියලා. ඒ ගමට ගිහිල්ලා තමයි ආපහු ආවා අපි ආයේ. ඔව්. දැන් මේක නතර වුණා. ඔව්. ඒ නතර වුණා කියලා ආපහු වෙනකොට ආයා. ඔව්. ඒ ට්‍රිප් එක හරියටම ගියා. ඔව්. ඒ දුවන පාරට මම වැටුනේ. වැටුණු කට්ටිය ගිහිල්ලා නතර වුණා. මේ වගේ අර ගස් වගේ එහා පැත්තේ නෙළුම්මල නාය ගියායි. ඔව්. මම වැටුනේ නැතුව නම් අද අපිට අවුත්. නෑ. එමන මේ නෙළුම්මල බද්දිමුල්ලේ ආයේ මේ මෙහෙන් ගිහලා එහෙන් මිහිදම් වෙන්න තිබුණා. ඔව්. මේ පැත්තෙන් ගිහලා අර ගමට ගිහලා මිහිදම් වෙන්න තිබුණා. ඔව්. ඉතින් එතන හැබැයි මේකයි අපි අර අපි කෑ ගහලා කියපු හන්ද එතන කොහොම හරි පවුල් ගානක් බේරුණා. ඔව්. එදා. කිලෝමීටර් භාගයක් විතර ණයි කියන්න තියෙන්නේ. ඔව්. එහා පැත්තේ ණයි මෙතන ඉඳලා එහා පැත්තේ නායට කිලෝමීටර් භාගයක් තියෙන්නේ. භාගයක් නෑ. අපිට පයින් ගියොත් විනාඩි 5ක් විතර. ඔව්. ඒ කියන්නේ මේ මෙතනින් ආපු එක මේ පැත්තට ආවා. ඒ කියන්නේ කීයද ග්‍රාම ඉඳලා යන් කිය? ඒක 9
912ට ආවා මේ පැත්තෙන් ආපු එක අර පැත්තෙන් ආපු එක 911ට මෙතන ගියා. මේ ඔයෙන් තමයි වසන් දෙක බෙදලා තියෙන්නේ. මේ ඔයෙන්. ඔව්. වසන් දෙක බෙදලා තියෙන්නේ මේ ඔයෙන්. ඔය. දැන් ඔයත් දැන් වස මාල්ල මේ පැත්තේ වස මාල්ලගෙන ඔය මේ පැත්තටත් ඇවිල්ලා. දැන් සාමාන්‍ය බලන්න අඩි 30ක් 40ක් ඇවිල්ලා ඇවිල්ලා. දැන් මෙහෙම තියෙන්නේ. මේ නායවත් තුනකට ඉරලා තියෙන කට්ටිය. ඔව්. මේක ඇල්ලයි අය පැත්තේ නායවත් තුනකට. නායවත් තුනකට ඇදීලා තියෙනවා. දැන් අඳුරාගේ දැන් ආරම්භ පොතේ ඉඳලා පටන් ගත්තම එතන ඉඳලා කැන්දගොල්ල නෙළුම් වල ඔව්. බද්දි මුල ඔය වන්දික අර අපිට හම්බුනේ කට්ටිය. ඒ කට්ටිය නේද? මේ එහා පැත්තේ ඉඳලා. ඔය මේ දස් තියෙන මේ ඔයෙන් එගොඩනේ. එතන අර තියෙන මම අර දෙකක් නෙමෙයි මගවත්. ඔව් ඔව්. අර තේක තියෙන ඔයගේ වත්තේ. ඔව් අර දෙක තියෙන මගවත්. ඔව්. දැන් මගවත් භාගෙන් තමයි අර මිනිස්සුන්නේ. ඔය දැන් මේ ඔය යන්නේ මගවත් භාගෙන්. ඔව්. අය කියන්නේ නායකයෙක් ප්‍රදේශෙ තමයි අපේ ගරුව කට්ටියම දහම් පසක් දහම් පතරේ නොතන කියන්නේ එතන. පහක් වගේ තුනක්. ඔව්. ඉතින් හැබැයි දැන් මහත්යක් වුණා පන්සලේ හාමුදුරුවෝ අපිට එහි. කිව්වා. අර මේ අත කෙනෙක් කිව්වා. මේ පුතාගේ මල්ලි ඔව්. ඉන්නේ කාවුල ආමුරු ඔව්. හාමුදුරුවෝ නම් එදා රෑ ඇත්තටම මේ හාමුදුරුවෝ මට මේ වෙන කොහොමද නැතුණාට මං හිතන්නේ ඒ පින ඇති අපේ ආමුදක්. ඔව්. ඇත්තටම. නෑ කිව්වා. මිනිස්සුන්ගේ එක දේවල් කියනවා. ඒ වුණත් මේ ඇස් දෙකෙන් දැකලා. එදා රෑ මම ගිහිල්ලාම ඔක්කොම දෙමිලා දෙකීටියක් අපිට තමයි අපේ හාමුදුරුවෝ මට අඳුරලා දුන්නේ. ඔව්. බවෝදා උදේල එක දෙක විතරකම් අපේ අක්කලා ඇවිල්ලා තමයි මම වීලි කරගෙන ගියා වුණා. ඒ ගිහිලා අපේ අයියාගේ මස්සිනාගේ තරමක් අඳුනනක මම ඉතියේ බෙක්සිට ගිහින්. ඔව්. අන්තිලේ කිසිම දෙයක් සිවුරු ඇරෙන්න කිසිම දෙයක් තිබුණේ තිබුණේ නැහැ. ඇත්තටම හාමුදුරුවෝ හෙන අතරේ වුණාම මේ පැත්තේ මිනිස්සුනේ. මම මෙයාගේ මාළේ රාහුල හාමුදුරුවෝ කියලා මම අපේ හාමුදුරුවෝ මේ පැත්තට මිනිස්සු කොටසක් ගියා කොටසක් බේරුණා. එහා පැත්තේ තියෙන අපේ කවුරු මේ ඔක්කොම අපේනේ. මේකට මට හාමුදුරුවෝ මාමා ගියේ මිනිස්සු ගියා නම් කරන්න දෙයක් නැහැ. අපිට ඒකට යන්න විදියක් නැහැ. අපි දැන් කොටු වෙලා නින්නේ. එහෙනම් මාමා ඔබ මැදේ ඉන්න අපි පුළුවන් හරියක් කරන්න කියලා. ඇත්තටම හාමුදුරුවෝ දැන් පුළුවන් තරමක් එදා රැ කරා. බවෝදා දවල් වයස කීයද හාමුදුරන්ගේ? හාමුදුරුවෝ දැන් ඇවිල්ලා 8යි. 28යි. තරුණ ජවයේ. ඇත්තෙන්ම කියනවා නම් ඒ පින ඇති අපේ හාමුදුරුවෝ. මිනිසුන් දැන් ඕනි කතා කියනවා. ඔව් ඒවා ඔව් ඇත්තටම. ඒව අහන්න බෑ. ඔව්. හැබැයි දකින්න පැත්ත වෙනස් සමහර මිනිස්සු. හරි පැත්ත දකින්න ඕනේ. හාමුදුරුවෝ ඇඳුනා ඉතින් මම ඇවිල්ලා හාමුදුරුවෝ ඒ ගමන් රෑ 12යිලු හතරක පොලිසියට යනකොට. ඊට පස්සේ හතරක පොලිසියට ගියාට පස්සේ හිතාගෙන ඉන්නේ මේ දැන් හාමුදුරුවෝ වයස නැහැනේ. ලොකු හාමුදුරුවෝ වයසක හාමුදුරුවෝ කෙනෙක් කියනවා වගේ පිළිගත්තේ නැහැ. මම යහංගල් කන් දෙනවා අපේ ගමේ තව ටිකක් බේර ගන්න පුළුවන් මහත්තයා උනන්දු වෙන්න මෙහෙමයි අපිට මොකක් හරි කරන්න කිව්වට පස්සේ ඒ කට්ටිය කියලා දෙනවා කියන්නේ මේක මේ පිළිගන්න කොට ගණන් ගත්තා. මේක වීලුවට කිව්වා ඉතින්. හාමුදුරුවෝ වයස නැතුවට හැබැයි හාමුදුරුවෝ පොලිසියට කිව්වා. ආවට පස්සේ දැන් මේකට පස්සේ ආවනේ. ආවට පස්සේ කියන්න ඕනේ කිව්වා. එදා කියනකොට හාමුදුරුවෝ දෙක් හරි 3-4 දෙනෙක් හරි අනුම ආවනා තව 10ක් විතර බේර ගන්න ඇවිල්ලා අතන මේ එහවතම හොදන් ගියේ 5 දෙනෙක් බේරගත්තා. ඒ ඇවිල්ලා හාමුදුරුවෝ ඇවිල්ලා 5 දෙනෙක් බේරගත්තානේ. උදේ දන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා 5 දෙනෙක් බේරගත්තා. ඇවිල්ලා 5 දෙනෙක් බේරගත්තා. උදේ කියන්නේ රෑම ගියා. පොල්ලෝ හිටියේ නැහැ අතන මෙහා වසමේ. මං හිතන්නේ මේ නායේ යනකොට සාමාන්‍ය පෑ ගාණක් යන්න ඇතිනේ බරපතල විදියට. ඊට පස්සේ පොඩ්ඩක් කොයි එකොනොත් නිමෙනවානේ. ඊට පස්සේ මං හිතන්නේ මේ පැත්තේ කොහොමද ඉතින් ආරසක පැත්තෙන් එයාලා පොලිසියෙන් ආවත් කරන්න පුළුවන් මං හිතන්නේ ජීවිත බේරන්න තිබුණා. මම හිටපු තරුණයට එන ජවයක් නේ ඒක. අනික දැන් රෑ ගියා නම් ඔයා කියනවා වාගේ අපි ඔයාලා ගමේ මිනිස්සු දන්නවා. හිර වෙලා හිටපු මිනිස්සු. දැන් අපිට හරි රෑ කෑ ගහලා කතා කරා නම් හිර වෙලා හිටපු මිනිස්සු තමයි උ පස් දෙනෙක් බේරගත්තා. දැන් උදේ යනකොට කතා කරානේ. මෙතෙන්ට යට වෙලා තිබුණේ අපේ රාහුල හාමුදුරුවන්ගේ සිවුර බිමට එල්ලලා තමයි ගරේ තිබුණ සිවුර එල්ලලා තමයි ආරය අරගෙන සිවුර උදාගෙන අරගෙන ගියේ. මගට යනකොට ඇතයි ඒ පුතා නැති වුණා. වයස කීයද? අවුරුදු 26ක් විතර. 26ක්. ඉතින් මේ බැංගලා එයා කිව්වා අපේ හාමුදුරුවෝ කිව්වලු මේ අපේ හාමුදුරනේ රෑ 12ට විතර ආව නම් 12 වෙනකම් මගේ බබයි නෝනයි දෙන්නම මෙතන හිටියා. රෑ 12ම කතා කරාලු. කතා කරා එතනින් පස්සේ නම නැතුනේ. ඊට පස්සේ මම මෙතෙන්ට ආවේ. රෑ 12ට විතර වෙනකොට ආව නම් අපේ හාමුදුරනේ මගේ දෙන්න බේරගන්න තිබුණා කියලා. ඉතින් එතකොට මම හිතුවේ මේ මොන්න මේක නේද? ඒතකොට පොත්තේ දෙයක් කෑ ගහන ඇහෙනවා කිව්වා. අපිට කරගන්න දෙන්න මගේ කකුල කැල්ල මේක මම ඇඳලා දාලා ඇවිල්ලා කට්ටිය කිව්වා මේ වගේ ඇත්තටම මෙතන හිටියා මංජු කියලා. එයා මේ ගියා මේ වතුර රෑමේදී ඉහර පැනලා අර පස්සෙන බේරගන්න ඉදු කැන්ඩගෙන හිටියපෝ ජැකට් එක. ජැකට් එක දාලා යනකොට කිසිම දෙයක් ඇඳුමක් තිබුණේ නැහැ කොයි නන්දක්. උත්කල අරගෙන ජැකට් එක තියලා උතලා අරගෙන ඉවලා මේ ලීයක් කඩලා අරගෙන ලීය උතලා ඉවලා මෙහා පැත්තෙන් හිටු බැක් කෙනා දුන්නා කියන ඔය පැත්තෙන් අල්ලලා ඔහොම ගන්න කියලා. එහෙම ගත්තා කියලා. අද ඉන්නවා ජීවත් වෙනවා. මුම් බලන්න කොහොමද මේ කියනකොට නම් ඇඟවල් නිරිවැට නෑ ඇත්ත. ඒ පහුවදා කොහොමද මම ගියා 12ට එකට විතර වගේ මම අරන් ගියා. එතකක්ම හැබැයි කිසිම නිලධාරියෙක්වත් ඇවිල්ලා ඉන්නේ නැහැ. ඒක
අර කෝල් කරන්න අර එමෙයා තිබුණේ නැහැ. අපේ හාමුදුරුවෝට වැඩිය කිව්වා මේ පොලිසිය. ආපු එකම නිලධාරියා තමයි මේ රඹුක්කැල ආරච්චි මහත්තයා. ඒ කියන්නේ ග්‍රාම නිලධාරි මහත්තයා. ග්‍රාම නිලධාරි මහත්තයා තමයි එයා තමයි ආපු එකම නිලධාරියා. එයා මේ අපි රෑ එහා පැත්තේ ඉඳලා තියෙන්නේ. ඒ පැත්තේ ඉඳලා නායකයා කියලා ඔය ඇවිල්ලා තමයි රෑ ඇවිල්ලා අපි කෑවද බිව්වද කියලා බලන්න රෑත් ආවා. ඒ නායකයාට පස්සේ රෑ අපි එහා ගෙදරක හිටියේ. ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා මොකද කෑවද බිව්වද මොකද්ද වෙන්න ඕනේ කියලා එයා තමයි ඇවිල්ලා. අදත් එයා එදා ඉඳන්ම ඉන්නවා. තව ගෙදරවත් යවෙන්නේ. යනවා ගිහිල්ලා මේ නාල කළා ආපහු එනවා. එදා ඉඳන්ම ඉන්නවා. මෙහෙතර මේ මිනිස්සුන් කරා නිලධාරි මහත්තුරු කියන්නේ එයාට තමයි. ඒ කට්ටිය නේද? ඔව්. මහත්තුරු කියන්නේ ඒ කට්ටිය. මහත්තුරු කියන්නේ ඒ කට්ටියද? නැත්තම් ඒ නම ගා ගන්න දන්න බෑ. නෑ බෑ. ඒ කියන්නේ හැමෝම රජයේ නිලධාරීන් ඉන්නවා. නමුත් ඒ වගේ මානසික පැත්තෙන් හිතන නිලධාරී අඩුයි. සුළු ගාන ඉන්නේ. මේක ඉතින් අර සංනිවේදන අරීමේ නැති වුණා. ඒ හන්දා ඉතින් එන්න බැරි වෙන්න තේරෙන්නේ නැති. ඔව් එහෙමත් ඇති සමහර විට එහෙමත් සංවිධා මේවා මොකුත් නැතුණාට ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා කිව්වම එන්න බැරි කමක් නැහැ ඔව් පොලිසියට නේ. ටිකට පොඩි හමුදුර ඇම්බුලන්ස් තුනකට අත දැම්මා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් හසලක පොලිසියෙන් මෙතන කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර දැන් අපි උදහ පාර වැහිලා තියෙන හින්දා අර පැත්තෙන් ආවනම් කිලෝමීටර 19ක් විතර. කොහොමද 19ක් මග පාරවල් ගම් වතුර දාලා ඇහිරලා තිබුණේ නෑනේ. ඇහිරලා තිබුණේ නෑනේ. එහෙනම් එන්න පුළුවන් නේ. හාමුදුරුවෝගේ රීවිල් එකනේ. පොලිසිය තිබුණා ලොකු වාහන. ලොකු වාහන තිබුණානේ. කැබ් එක අනිවාර්යෙන් එන්න පුළුවන්. හැබැයි මම මේක දානවා. ඔව්. දැන් පොලිසිය මොනවා කරුවත් කමක් නෑ. ඔයාලාගේ මේ කතාව මම දානවා. මොකක්ද දන්නවද? පොලිසිය මොනවා හිතුව කරන්න දෙයක් නෑ. ඒක මම දානවා. ඒක හාමුදුරුවෝ කියලා එයාලට කියලා දෙනවා. එයාට මේ මොකද පිළිගැනීමක් දීලා නෑ. ඔව්. ඒ ඔක්කොම මම දාන්න. නෑ ඒතර ඒක සාමාන්‍ය ගාමේ තුන් දෙනෙක් හරි ගාමේ තුන් දෙනෙක් හරි එන්න තිබුණානේ. එන්න තිබුණානේ. මේ හාමුදුරුවෝ යම් මොකද වෙන්නේ කියලා ඔව් ඔව්. ගාමසේක මහත්තයෙකුට එන්න බැරි වුණා තනියෙන් ඉන්නේ යාළුවා කියලා කියනවා. පොලිසියක ඇත්තටම මොනවා වුණත් දන්නේ නැහැ. එන්න බැරි හේතුවක් වුණා දන්නේ නැහැ. ඉතින් අවහිරාවක් වුණා දන්නේ නැහැ. කොහොම හරි බහුවදා වෙනකන් වෙන්න බැරි වුණා. කොහොමද 12 පවකම් බහුවදා නිලධාරී කොහොමද මිනි 18ක් 19ක් අරගත්තේ අපේ හාමුදුරුවෝත් එක තමයි ගුරු. ඒකට ගත්තේ. ඔව්. ඒ ගත්තට පස්සේනේ ආවේ ඉතින්. ඒ ටිකක් යනවා මේ තව පොඩක් හිටියනම් මේ මිනි ටික. ඔව්. වැස්සනේ අපෝ. ඔව් ඒ ටිකක් තිබුණා මේ ගිය නැත්තම් ආය යනවා ඒක. අතර හාමුදුරුවෝ අර තරුණ කර ගමුවල මිනිස්සුත් එක්ක තමයි ඉන්නේ. ගොඩක් දුර. ඒ ගමේ මිනිස්සුන් ගිහින් ඇත්තටම නිලධාරි දුරවලයි. අපේ මේ පුතාලා නිලධාරි දුරවලයි. ඒ කියන්නේ දැන් මේ හරියට පත් කල්ලා ඉන්නේ පැත්තෙන් කට්ටිය. මේ පැත්තේ කොහමද මේ හරිය කවුරු හරි මොනවද ආමියක කැම්ප් යන මේ නෑනේ. එක්ක දිගන පැත්තෙන් පල්ලි කරෙන් එන්න බෑ. ඒ කට්ටියට අමාරුයි. දැන් පොලිසිය කියන්නේ ඉතින් පොඩ්ඩක් ඒ කට්ටිය මේ ඒ වෙලාවට මොකක් හරි මේ ක්‍රියාවෘත්තියක් ගන්න ඕනේ. හැබැයි මෙහෙමයි දිගන පැත්තෙන් එනවා නම් 18 වංගු සම්පූර්ණයෙන්ම ඇහිරිලා. වෙන්න බෑ. ඒක වෙන්න බෑ. මම ඒක ගලලා. ඒ ගලලා. ඔව්. ඒ කියන්නේ මේ පැත්තෙන් එන්න බෑ. ආම්ද්‍රෝගේ හයියට හරි තිබුණා. පොලිසියෙන් තුන් දෙනෙක් එන්න. එන්න ඔව්. නැත්නම් ඒ කට්ටිය බලන්නේ නෑනේ. නෑ නේද තමයි. ඒක කොට බලමු. ඔව්. යා. මම මේ යන්නද? හරි බො ඉතින් මම මේ වීඩියෝ එක මගින් ඔයාලා දැනුවත් කරන්න හදන්නේ මේ අඩුපාඩු නෙමෙයි. මං හිතන්නේ අපි ඒ ගම්වලට ඒ ප්‍රදේශයට ඇති දේශපාලඥයෝ ඇති ආණ්ඩු පක්ෂයේත් ඇති විපක්ෂයේත් ඇති ඒ වගේම ගමේ මිනිසුත් ඇති ආණ්ඩු පක්ෂයේ මේ ඡන්දය දීපු කට්ටිය සහ විපක්ෂයට වලට ඡන්ද දීපු කට්ටිය ඇති. නමුත් ඒ වගේම තමයි මේකේ දේශපාලන පැත්තක් බලන්නේ නැතුව මේ ගම ගැන බලන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. ඒ වගේම තමයි පළාත්වල ඉන්න රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා නිලධාරීන්. ඒ පැත්තෙත් එහෙම ආණ්ඩු පක්ෂය හා විපක්ෂයට මේ අපි සහයෝගය දක්වන පිරිස ඇති. නමුත් මෙතන මානුෂීය පැත්තෙන් බලලා ඒ ඔක්කොම අහක් කරලා අපි මිනිස්සුયો කියලා අපි හැමෝම මිනිස්සුયો කියලා මේ හිතාගෙන මේවට අතහිත දෙන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම මේ වැඩිපුරම ඔයාලට හේතු ගන්නන්න හදන්නේ. මොකද සමහර තැන්වල ඉතින් අඩුපාඩු සිදු වෙලා ඇති. ඒ අඩුපාඩු නිවැරදි කරගෙන අපි ඉස්සරහට යන එක තමයි අපේ පරමාර්ථය. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක ඔයාලට මේ වෙනකන් ඔයාලා රැඳිලා බැලුවා. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. කමෙන්ට් කරනකොට මම කාරණේ කිල්ලීමක් කරනවා. ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය හෝ කාට හරි කාගින්වත් කාටවත් සිත්‍රේදී මැති වෙන්නේ නැති විදිහට කමෙන්ට් කරන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. මොකද්ද මෙතන රාජ්‍ය නිලධාරීන් තියෙනවා. මම හිතන්නේ සමහර විට ඒ අය තමයි අපි මොනවා කිව්වත් අපි මොන දෝෂාරෝපණය කළත් ඒ අය තමයි නැවත මෙම ස්ථානට ගිහිල්ලා මානුෂීය පැත්තෙන් උදව් කරන්න ඉන්නේ. ඒ හින්දා ඒ අයට සිත්‍රදීම් ඇති වෙන්නේ නැතුව කමෙන්ට් කරලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඉල්ලීම් කරන අතර අතට වීඩියෝ එකේ රැඳී සිටපු ඔයාලා සියලු දෙනාටම ස්තුති කියලා මම මෙතනින් සමුගන්න ආයිබෝව
ආයිබෝ වේවා.